ආයිබෝවන් ඉතින් මිතුරනි මම මේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඩලස් යුනියන් ස්ටේෂන් එකේ දර්ශන කීපයක්. මේ රේල් පාරයි හරහා යන්න පුළුවන්. රේල් පාර ගැඹුරු නෑ. ඒ දැක්කනේ පදික මාරුව වගේ එතන මාරු වෙන්න පුළුවන් අනිත් වේදිකාවට. ඉතින් දැන් මේ ගෙදර යන ඉන්නේ මේ ඩලස් යුනියන් ස්ටේෂන් එකේ ඉඳලා මේ දුම්රියෙන් තමයි ගෙදර යනවා. මේක තට්ටු දෙකේ දුම්රියක් මැදිරි දෙකයි මේ අවස්ථාවේදී අමුණලා තියෙන්නේ. වැඩිය සෙනග නැති අවස්ථාවක්. දැන් මේ මම ඔබට පෙන්නන්නේ මේ දුම්රිය මැදිරිය ඇතුලේ දර්ශන. දැන් පේනව නේද ඔය උඩු මහලේ දර්ශනයක් පෙන්නන්නේ. සෙනග නෑ හැටි සෙනග ඉන්න වෙලාවට උනත් වාඩි වෙලා යන්න පුළුවන් තරමට තමයි ඉන්නේ. දැන් මේ මම පහළ මහලට බහින්නේ මේ ට්‍රේන් එකේ පල්ලෙහා තට්ටුව. පල්ලෙහා තට්ටුවේ ඉඳලා උඩ පේන විදිහ තමයි දැන් මම පෙන්නන්නේ. ඊට පස්සේ අපි දුම්රියෙන් මේ ට්‍රේන් එකෙන් ගමන් කරනකොට ඩලස් වල ඉඳලා ෆෝට් වර්ත් දිසාවට ෆෝට් වර්ත් වලට මම යන්නේ නැහැ. මම යන්නේ සෙන්ටර් පෝර්ට් ස්ටේෂන් එකට. ඒ කියන්නේ ඩලස් සිට ෆෝට් වර්ත් අතර මැද්දේ තියෙන දුම්රිය ස්ථානයේ ඒ ගම ඒ නගරේ සෙන්ටර් පෝර්ට් කියන්නේ. ඒ ස්ටේෂන් මම බහිනවා. ඉතින් මට හිතුණා මම මේ යන ගමන් දකින්න දර්ශන කීපයක් ඕගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ ගැන විස්තර බලලා මේකේ ගුණාගුණ හොඳ නරක කියන්න. ඉතින් ඔයගොල්ලන් කමෙන්ට්ස් බලාපොරොත්තු වෙනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ ටිකක් ඉදිරියේදී පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ අදහස් සහ විවේචන තියෙනවා නම් ඒ පිළිබඳ ඉදිරිපත් කරන්න. පොඩ්ඩක් ඔය දැකලා සතුටු වෙයි කියලා මං හිතනවා. ඉතින් මට පුළුවන් විදියට මම පොඩි වීඩියෝවක් ඉදිරිපත් කරන්න. නැවතත් මේ වගේම මට හැකි වෙලාවක පොඩි දර්ශන ටිකක් කරගෙන. දැන් මේ පේන්නේ ට්‍රේන් එකේ යනකොට ඒ ට්‍රේන් එකේ කවුළුවෙන් ඈත නගරයේ පේන දර්ශන. ඩලස් නගරය සහ ඒ වටපිටාවේ ගොඩනැගිලි වල දුම්රියේ සිට දකින්න දර්ශන කීපයක් ඉදිරිපත් කරේ. දැන් ඔයගොල්ලෝ දකින්න දර්ශනයේ ඔක්කොම දුම්රිය ඇතුලේ ඉඳන් කරපු දේවල්. මට පුළුවන් විදිහට මගේ මේ ටෙලිෆෝන් එකෙන් ජංගම දුරකථනයෙන් තමයි පටිගත කිරීම කළේ. එහෙනම් නැවත හමු වෙමු. ජය වේවා. ආයුබෝවන්.